ෂර්ට් එකක් මාන්නේ කොහොමද කියලා බලමුද? මුලින්ම ඔයාලට මෙන්න මේ මෙෂර්මන්ට් ටික අවශ්‍ය වෙනවා. මේ මිමි ටික පාවිච්චි කරලා මුලින්ම කොලේ එක අපි කපන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ බ්ලොක් එක රෙදි කෑල්ල කොහොමද කපන්නේ කියලා මම කියලා දෙනවා. ඊළඟ මේ ෂර්ට් එකට යෝක් එක කපන විදිහත් කියලා දෙනවා. මෙහෙම අඟල් දෙකක් තියලා මේ පැත්තට ඉරක් ගහනවා. ඒ මොකද? බොත්තම් අල්ලන් තියලා දෙනවා වහන්න. අඟල් දෙකක් තියලා මෙතන මෙහාට වාර කැමතින අඟල් එකමාර තියාගන්නත් පුළුවන්. මෙහෙම උඩිනු තිරක් ගන්න ඕනේ අනිවාර්යයෙන් රෙද්දේ ඇදලා අරින්න. ඊට පස්සේ මේකේ උරහිස බෙදීම දෙක ලකුණු කරනවා. කීයද උරහිස කරන්නේ? උරහිස බෙදීම දෙක. එතකොට ඔයාගේ උරහිස කීයද ආවේ? 14. 14. එතකොට 14 බෙදීම දෙක. ඒ කියන්නේ 7මාර මේක ලකුණු කරන්න ඕනේ. මම මේක පොඩියට අඳින්නේ. මේක මම මේක 7මාර ලකුණු කරා. ඊට පස්සේ අපි එතින්නම් පල්ලෙහාට අඟල් එකක් පාත් කරනවා. අය එකක් පාත් කරන්න. ඒ උරහිස කෙලින් රේඛාවක් විදියට නෙවෙයි පිහිටන්න මෙන්න මේ විදියට උරහිස වේගන්නේ ඇල රේඛාවක් විදියට. උරහිස ඇල රේඛාව ලෙස පිහිටන හින්දා මෙන්න මේ විදියට අඟල් එකක් පාත් කරලා මෙහෙම ඉරක් ගහනවා. හරි. ඊට පස්සේ මේකේ 7මාර ලකුණු කරන අය 7මාරම මේකේ තියෙනවද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ලකුණු කරපු උරහිස බෙදීම දෙකම තමයි මේකෙත් ලකුණු කරන්නේ. ඊළඟට ආයසරයක් මෙතන ඉඳන් පල්ලෙහාට අපි මේක ෂර්ට් එක ගන්න මහන්නේ. ඒක නිසා උරහිස බෙදීම දෙක වෙනද විදියට ලකුණු කරන්නේ නැහැ. ඇයි අද උරහිස බෙදීම දෙක ලකුණු කරන්නේ නැත්තේ? ඒක ෂර්ට් එකේ අත ලොකුවට තියෙන්න ඕන නිසා අපි උරහිස බෙදීම දෙක වෙනකොට මේක ලකුණු කරන්න ඕනේ. පපුවාට බෙදීම 4. එතකොට ඔයාගේ පපුවාට කීයද? 34. එතකොට 34 අපි 4ෙන් බෙදලා ඒන උත්තරේ තමයි මෙතන ඉඳන් පල්ලෙහාට රැගල් උස විදියට ලකුණු කරන්න ඕනේ. මෙතන ඉඳන් පල්ලෙට 34 බෙදීම 4. ඒ කියන්නේ වාගේ 8යි භාගයයි කියන එක ලං කරන්න ඕනේ. මේ රැගල් උස විදියට 8යි භාගය තමයි ලකුණු කරන්නේ. වෙනදා අපි එතන ඉඳන් පල්ලෙහාට උරහිස බෙදීම දෙක ලකුණු කරන්නේ. මේක ෂර්ට් එක නිසා අපි එතන ඉඳන් පල්ලෙහාට පපුවට බෙදීම 4 මාක් කරනවා. මාක් කරලා ඒ හරහා මෙහෙම රැගල් රේඛාව අඳිනවා. හරි. ඊට පස්සේ රැගල් රේඛාවේ පපුවට බෙදීම 4 එකතු කිරීම සම්මත අඟල් දෙකක් දාලා ලකුණු කරනවා. මෙහෙම පපුවට බෙදීම 4 එකතු කිරීම අඟල් 2 කියලා. මේ ෂර්ට් එක වෙන ඇඳුම් වලට වඩා ලොකුවට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි පපුවට 4ෙන් බෙදලා සම්මත අඟල් දෙකක් එකතු කරලා මාක් කරන්නේ. ඊට පස්සේ ආට තියෙන්නේ අත්කට හැඩය අඳ ගන්න. මෙතන ඉඳන් පල්ලෙහාට කෙලින් ඉරක් ගහනවා. මෙහෙම කෙලින් ඉරක් ගහලා ඒකේ හරියමද හොයාගන්න ඕනේ. එතකොට මෙහෙම ටේප් එකක් පාවිච්චි කරලා හරියමද හොයාගන්න පුළුවන්. මෙහෙම ටේප් එකක් පාවිච්චි කරලා ඒක දෙකට නවලා ඒකේ හරියමද හොයාගන්නවා. ඊට පස්සේ එතෙන් ඉඳන් ඇතුළට අඟල් භාගයක් මාක් කරනවා. මාක් කරලා මෙන්න මේ විදිහට ඒ හරහා යන්න රේඛාවක් ඇඳලා මෙතන ඉඳන් මෙතෙන් යනකම්ම මෙන්න මෙහෙම අත්කට හැඩය අඳගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ රේඛාවේ සම්මත අඟල් 3ගේ මාක් කරලා එතෙන් ඉඳන් පල්ලෙහා තමයි ඉතිරි මෙෂර්මන්ට් ටික ලකුණු කරන්නේ. මෙතන ඉඳන් පල්ලට වාට ෂර්ට් එකේ උස මාක් කරන්න පුළුවන්. මේ ෂර්ට් එකේ උස කීයද ගන්න වාට අවශ්‍ය ගණනක් ගන්න පුළුවන්. මෙතන ඉඳන් පල්ලට ඒ කියන්නේ මේ සම්මත අඟල් 3 ඉඳන් පල්ලෙහාට ෂර්ට් එකේ උස මාක් කරලා ඒ හරහා මෙන්න මේ විදිහට රේඛාවක් අඳිනවා. ඊළඟට මෙතන මෙතෙන්ට ලකුණු කරපු වගේම ඒ කියන්නේ පපුවට බෙදීම 4 එකතු කිරීම අඟල් 2 කියලා ආපු එකම මේකෙත් මාක් කරලා මෙතන ඉඳන් පල්ලෙහාට යනකම් මෙතන ඉඳන් පල්ලෙහාට මෙන්න මෙහෙම කෙලින් රේඛාවක් ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ පපුවට බෙදීම 4 එකතු කිරීම දෙක මේකෙන් මාක් කරලා මේකෙත් ඔහොම කෙලින් ඉරක් තමයි ඇඳගන්නේ. ෂර්ට් එකේ එහෙම ලොකුවට හැඩයක් අඳින්නේ නැහැ. මෙහෙම කෙලින් ඉරක් අඳිනවා. ඊට පස්සේ අපි මේ රේඛාවේ හරියමද හොයාගන්නවා. මේ රේඛාවේ හරියමද මෙන්න මේ විදිහට ටේප් එකක් පාවිච්චි කරලා දෙකට නවලා හරියමද හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හරියමද ඉඳන් ඇතුළටත් අඟල් භාගයක් මාක් කරලා
මෙහෙම හැඩ රේඛාවක් විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ පිරිමි කට්ටියේ ෂර්ට් එකේ මෙන්න මෙහෙම ලස්සනට හැඩ කරන්න පුළුවන් නම් මෙහෙම ඒ කියන්නේ යටින් මෙහෙම ලස්සනට හැඩුලට කරලා අඳින්න පුළුවන්. ඒක නීතියක් නැහැ, කැමති නම් එහෙම ඇඳ ගන්න පුළුවන්. ඊළඟට මේකේ කර හැඩ ඇඳ ගන්න තියෙන්නේ අපි මෙතන ඉඳන් පල්ලෙහාට මේකට කොලර් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒ නිසා මෙතන ඉඳන් පල්ලෙහාට කරවට බෙදීම 4 කියන එක හොයාගෙන හරි ගානම ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඉඳන් මෙහාට කරවට බෙදීම 4ෙන් අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරනවා. මෙතන ඉඳන් පල්ලට කරවට බෙදීම 4, මෙතන ඉඳන් මෙහාට කරවට බෙදීම 4ෙන් අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරනවා. ලකුණු කරලා ඔයා මෙන්න මේ විදිහට කොටුවකුත් ඇඳලා ඉදිරිපස කර හැඩය ඇඳ ගන්න රවුමට. මෙන්න මෙහෙම රවුමට ඉදිරිපස කර හැඩයත් ඇඳ ගන්න. ඊළඟට තියෙන්නේ අපිට මේක කපා ගන්න. කපනකොට අනිවාර්යයෙන්ම මෙතනින් ඇතුළට නවලා. ඒ කියන්නේ මේකට කොලර් එකක් දාන්න ඕනි නිසා අපි අඟල් තියාගත්ත අඟල් දෙකෙන් ඇතුළට නවලා තමයි කපන්න ඕනි. මම මෙහෙම ඇතුළට නැමුවා. නමලා මෙන්න මෙහෙම වටේ කපා ගන්නවා. හරි, මම දැන් කපන විදිය පෙන්නන්න. මෙන්න මේ විදියට කපාගෙන යන්න. මේ අඟල් භාගයක් ඇතුළේ ලකුණු කරපු විදිය තමයි කපාගෙන යන්න ඕනේ. ඊට පස්සේ කපපුවාම ආඩ මෙන්න මේ විදියට ලැබෙනවා මෙහෙම එකක්. මේ වගේම තවත් පළුවා ඉදිරිපස්සට ඕනි. දැන් අපි බලමු පිටිපස්ස පළුවා යෝක් එකයි කපන්නේ කොහොමද කියලා. එන්නකො යෝක් එක කපන්න. දැන් තියෙන්නේ අපිට පිටිපස්ස පළුව කපා ගන්න. මම මෙන්න මේ වගේ කොලයක් ගන්නවා. ඒ කුලින් මෙහෙම ඉදිරිපස්ස පළුව තියලා දැන් පිටිපස්ස පළුව කපා ගන්නේ කොහොමද කියලා බලමු. ඔයා මෙහෙම අඟල් දෙකක් වැඩිපුර ඉස්සරහට තියලා තියෙනවා. ඒ අඟල් දෙකත් මෙන්න මේ විදිහට ඉස්සරහට ගන්න ඕනි. ඒ අඟල් දෙකත් එක්ක තවත් අඟල් භාගයක් ඉදිරියට එන විදිහට මෙන්න මෙහෙම ඉදිරිපස පළුව තියාගන්න ඕනේ. ඇයි එහෙම ඉදිරිපස පළුව තියාගන්න? පිටිපස්ස පළුවේ පිට ලෑල්ලක් විදියට තියෙන ඉදිරිපස පළුවේ ඉස්සරහා බඩ පපුව එහෙම තියෙන නිසා ඉදිරිපස පළුව පිටිපස්ස පළුවට වඩා වැඩි. එතකොට පිටිපස්ස පළුව අපි අඟල් භාගයක් අඩු කරනවා. එතකොට සම්පූර්ණ අඟලක් අඩු වෙනවා පිටිපස්ස පළුවට. ඒක නිසා ඔයා මෙතන ඉදිරිපස පළුවේ තිබ්බ අඟල් දෙකයි තවත් අඟල් භාගයකුත් ඉස්සරහට එන විදිහට මේ තියෙන ගන්න ඕනේ. ඊළඟට මම මෙහෙම තියාගෙන ඒ කියන්නේ ඉදිරිපස පළුවට වඩා පිටිපස පළුව අඟල් භාගයක් හැම වෙලාවෙම අඩු කරන්න ඕනි. එතකොට අපි මෙහෙම අඟල් භාගයක් ඉස්සරහට එන විදිහට තියාගෙන මේක වලට පින් කරගන්නත් පුළුවන්. මෙහෙම තියාගෙන මුලින්ම උරහිස් රේඛාව ඇඳ ගන්න. මෙහෙම තියාගෙන මම මෙහෙම මුලින්ම උරහිස් රේඛාවේ තියෙන විදිහටම ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මෙතන ඉඳන් මේ උරහිස් කෙළවරේ ඉඳන් පල්ලෙහාට රැගර් රේඛාව දක්වා කෙලින් ඉරක් ඇඳලා ඒ කියන්නේ ඉදිරිපස අත්කට වඩා පිටිපස අත්කට හැඩය මෙන්න මේ විදිහට කෙලින් රේඛාවක් විදිහට තමයි පිහිටන්නේ. ඒක නිසා මම මෙහෙම කෙලින් රේඛාවක් ඇඳලා එතනින් ඉදිරියට අත්කට හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ ඉතුරු ටික නා ඒ විදිහටමයි ඔයාලට අඳින්න තියෙන්නේ. ඒ නිසා මම ඉතිරි ටික මෙන්න මේ විදිහට ඒ විදිහටම ඇඳ ගන්නවා. මෙහෙම ඒ විදිහටම ඇඳලා මේක කපා ගන්න තියෙන්නේ. හරි, දැන් අපි මේ කපන විදිහ බලමු. මෙන්න මෙහෙම උරහිස් රේඛාවේ කෙලින් රේඛාව දිගේ කපාගෙන යනවා. ඊට පස්සේ මෙහෙම අත්කට රේඛාවේ කෙලින් රේඛාව දිගේ කපාගෙන ගිහිල්ලා ඉතුරු ටික ඒ විදිහටම කපාගෙන යනවා. එතකොට ඔයාලට පිටිපස්ස පළුව විදිහට මෙන්න මේ වගේ එකක් ලැබෙනවා. දැන් අපි මේකේ යෝග කොටස කපා ගන්න යන්නේ. මෙහෙම පිටිපස්ස පළුව කපාගෙන මෙතිනම් පල්ලෙහාට අඟල් 2.3 කාලක් මාක් කරනවා. 2.3 කාලක් මෙතිනම් පල්ලෙහාට අඟල් 2.3 කාලක් මාක් කරලා
ඒ හරහා මෙන්න මේ විදිහට රේඛාවක් අඳිනවා. ඇඳලා අපි මේ උඩ කොටස කපලා අයින් කරලා දානවා. පිටිපස්ස පළුවේ මෙන්න මේ උඩ කොටස කපලා අයින් කරනවා. මේ කොටස කපලාම අයින් කරන්න. ඒක පාවිච්චිට ගන්න එපා. ඊට පස්සේ ඔයාලා පිටිපස්ස පළුව මෙන්න මේ විදිහට තමයි හම්බ වෙන්නේ. දැන් මේකේ යෝග කොටස කපා ගන්න තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලට ආයේ ඉදිරිපස පළුවත් අවශ්‍ය වෙනවා. ඉදිරිපස පළුවත් මෙහෙම අරගෙන මෙහෙම පිටිපස්ස පළුව උඩින් මෙන්න මේ විදිහට ඉදිරිපස පළුව අරගෙන ඒක කපපු විදිහටම තියා ගන්නවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කැපුවේ අන්න ඒ විදිහටම පිටිපස්ස පළුව මේක උඩින් තියා ගන්නවා. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා කපපු විදිහටම පිටිපස්ස පළුව උඩින් ඉදිරිපස පළුව තියා ගන්නවා. තියාගෙන තවත් රෙදි කෑල්ලක් ගන්න ඕනි. මම මෙතනදි කොලයක් ගන්නවා. ඒ රෙදි කෑල්ලේ කොලේ මෙතන සරල රේඛාවක් කියන්නේ කෙලින් තියෙන්න ඕනි. ඔයාලට දැන් මෙන්න මේ විදිහට පිටිපස්ස පළුව හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මම තවත් මේ වගේ කොල කෑල්ලක් ගන්නවා. මෙහෙම කොල කෑල්ලක් අරගෙන මේකේ කෙලින් රේඛාවක් විදිහ තමයි මෙතන පිහිටලා තියෙන්න ඕනි. ඒ කියන්නේ ඇද්ද නැති කොලයක් හෝ රෙදි කෑල්ලක් අරගෙන මම මෙහෙම අඟල් භාගයක් මාක් කරනවා. අඟල් භාගයක් මාක් කළා මම මෙන්න මේ විදිහට ඉරක් ගහනවා. ඊට පස්සේ එහෙම ඉරක් ගහලා ඒක උඩින් මෙන්න මේ විදිහට කපාගත්ත පිටිපස්ස පළුව තියා ගන්නවා. මෙන්න මේ විදිහට මෙහෙම ඉරක් ගහලා ඒක උඩින් මෙන්න මෙහෙම කපාගත්ත පිටිපස්ස පළුව තියනවා. තියලා ඊට පස්සේ මේ ඔක්කොම උඩින් ඉස්සෙල්ලා කපාගත්ත ඉදිරිපස පළුව ඔයා පිටිපස්ස පළුව කපාගත්ත විදිහටම තියා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම අඟල් භාගයට මේක තියලා මේක උඩින් ඉස්සෙල්ලා කපාගත්ත ඉදිරිපස පළුව අර ඔයා පිටිපස්ස පළුව කපා ගන්න පාවිච්චි කරේ අන්න ඒ විදිහටම තියා ගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙතන අඟල් 2යි සහ භාගයක් ඉස්සරහට එන විදිහට ඉස්සෙල්ලා ඉදිරිපස පළුව පිටිපස පළුව කපා ගන්න තියාගත්ත යන්න ඒ විදිහටම තියා ගන්නවා. තියාගෙන තමයි ඊටු වැට ටික අපි කරන්නේ. හරි දැන් ඔයා මෙන්න මේ විදිහට තියාගෙන තියෙනවා. පිටිපස පළුව උඩින් ඉදිරිපස පළුවක් තියා තියෙනවා. ඊට පස්සේ ඕක කොටස කපා ගන්න මෙන්න මේ විදිහට කොළ කෑලි ටිකක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මම මෙහෙම ඉදිරිපස උරහිස් රේඛාවේ තියෙන විදිහටම ඇඳ ගන්නවා. මේ යෝග කෑල්ල කපා ගන්න ගත්ත කොලේ ඇඳගෙන ආයෙත් සැරයක් මෙහෙම අත් කටේ උරහිස් කෙළවරේ ඉඳන් රැගල් රේඛාව වෙනකම් මෙන්න මේ විදිහට කෙලින් රේඛාවක් විදිහට අඳිනවා. ඉස්සෙල්ලා අපි මේ උරහිස් කෙළවරේ ඉඳන් රැගල් රේඛාවට යන කෙලින් රේඛාවක් ඇඳේ. අන්න ඒක ඒ විදිහටම ඇඳ ගන්නවා. ඒ කියන්නේ මෙහෙම ඉදිරිපස උරහිස් රේඛාවේ ඒකාකාරයටම ඇඳගෙන මෙතින් නම් මෙතෙන් කෙලින් රේඛාවක් අඳිනවා. ඇඳලා මේ රේඛාව ඉඳන් උඩට ඔයා අඟල් 2ක් උස්සන්න ඕනි. මෙහෙම ෂර්ට් වල කොළ එක දාන්න නිසා උරහිස් රේඛාව ඉඳන් උඩට අඟල් 2ක් උස්සනවා. අඟල් 2ක් උස්සලා එය හරහා මෙහෙම රේඛාවක් ගහනවා. ඊට පස්සේ මෙතන උඩට ආයතරයක් අර ඉස්සෙල්ලා අඳපු කෙලින් රේඛාව දිගේ උඩට අඳින්න. ඇඳලා මෙන්න මේ කර පළල ප්‍රමාණය මේකේ ලකුණු කරනවා. ඒ කියන්නේ මේ කල පළල ප්‍රමාණය මෙතන මෙතෙන් වෙන ප්‍රමාණය මේකේ මාක් කරලා ඔයාලා මේ ඔක්කොම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඳන් පල්ලෙහාට අඟල් 1.5ක් මාක් කරලා මෙන්න මේ විදිහට පිටුපස කර හැඩය ඇඳ ගන්නවා. ඇඳගෙන මේකත් කපා ගන්න තියෙන්නේ. මම මේක පැහැදිලිව රෙදි කෑල්ල කපන විදිහ පෙන්නන්නම්. මෙන්න මේ විදිහට වලට යෝග කොටස ලැබෙනවා. ඉදිරිපස පළුව කපා ගැනීමට මෙන්න මේ විදිහට ඉදිරියට ඕපන් එකක් තියෙන විදිහට රෙදි කෑල්ල දෙක නවා ගන්න. ඒ කියන්නේ ඔයා මෙතන ඉස්සරහින් බොත්තම් දාන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මෙහෙම ඕපන් එකක් තියෙන විදිහට රෙද්ද දෙක නවලා මෙහෙම අඟල් 2ක් තියලා සිරස් අතර රේඛාවක් ගහනවා. මෙන්න මේ විදිහට අඟල් 2ක් හෝ 1.5ක් තියලා සිරස් අතට ඒ කියන්නේ මෙන්න මේ අතට ඔයා රේඛාවක් පල්ලෙහාට යනකම් ගහගෙන ඉන්න ඕනි. මේ බොත්තම් අල්ලන් තීරුව නමල මහන්න තමයි අපි මෙන්න මේ විදිහට පල්ලෙහාට ඉරක් ගහගෙන යන්නේ. ඊළඟට මෙන්න මෙහෙම උඩිනුත් ඉරක් ගහන්න ඕනි. රෙදි කෑල්ල ඇද තිබ්බොත් ඒවා ඇරිලා යන්න. උඩින් ඇඳගත්ත රේඛාවේ උරහිස බෙදීම 2 එකතු කිරීම අඟල් භාගි කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි.
ඒ කියන්නේ ඔයාගේ උරහිස 14 නම් 14 දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා උත්තරේ ලකුණු කරනවා. ඊට පස්සේ උරහිස් කෙළවරේ ඉඳන් පල්ලෙහාට අඟල් එකක් පහත් කරලා මෙන්න මේ විදිහට ඇද රේඛාවක් අඳිනවා. ඒකට අපි කියනවා උරහිස් රේඛාව කියලා. ඊළඟට මෙතින් ඉඳන් පල්ලෙහාට පපුව වට බෙදීම 4 කියන උත්තරේ ලකුණු කරනවා. එතකොට ඔයාගේ පපුව වට 32 නම් 32 බෙදීම 4. පපුව වට බෙදීම 4 ලකුණු කරලා ඒ හරහා රේඛාවක් අඳිනවා. ඒකට තමයි අපි කියන්නේ රැගල් රේඛාව කියලා. මේ රැගල් රේඛාවේ පපුව වට බෙදීම 4 එකතු කිරීම අංකල් 2 කියලා ගත්ත උත්තරේ ලකුණු කරන්න ඕනි. එහෙම ලකුණු කරලා අපිට තියෙන අත්කට හැඩය ඇඳ ගන්න. මම මෙතන උරහිස් කෙළවරේ ඉඳන් රැගල් රේඛාවට යනකම් කෙලින් ඉරක් අඳිනවා. ඊට පස්සේ ඇඳගත්ත රේඛාවේ හරිමැද ඔයා හොයාගන්න ඕනි. එතකොට මම මෙහෙම ටේප් එකක් පාවිච්චි කරලා උරහිස් කෙළවරේ ඉඳලා රැගල් රේඛාවට ඇඳ පොඩි රේඛාවේ හරිමැද හොයා ගන්නවා. මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඇතුළට ඔයා අඟල් භාගයක් ලකුණු කරන්න ඕනි. ලකුණු කරලා ඒ හරහා යන්න මෙන්න මෙහෙම ඇල රේඛාවක් අඳිනවා. ඊට පස්සේ අපි මේ ෂර්ට් එකේ අත්කට හැඩය ඇඳ ගන්නවා. උරහිස් රේඛාවේ සමතංගල් 3ගේ ලකුණු කරනවා. ඊළඟට අපි මේ සමතංගල් 3 ඉඳන් 15ට තමයි ඉතිරි මෙෂර්මන්ට් ටික ලකුණු කරන්නේ. මම මෙතන සමතංගල් 3 සිට 15ට ෂර්ට් එකේ උස මාක් කරනවා. ෂර්ට් එකේ උස 24යි නම් ෂර්ට් එකේ උස 24යි කියන එක මාක් කරන්න. ඊට පස්සේ අපිට වාටියට 3 කාලක් අවශ්‍ය වෙනවා. ඊළඟට ෂර්ට් එකේ උස මාක් කරපු තැන ඉඳන් පල්ලෙහාට අඟල් 3 කාලක් වෙනම මාක් කරනවා. මාක් කළා මෙන්න මේ විදිහට ඉරි දෙකක් ඇඳ ගන්නවා. උස ලකුණු කරගත්ත ඉරයි එතනින් පල්ලෙහාට වාටිය නම මහන් ලකුණු කරගත්ත අඟල් 3 කාලේ ඉරයි. ඊළඟට මෙන්න මෙතන ඉඳලා පල්ලෙහාට ඒ කියන්නේ වාටිය රේඛාව දක්වා කෙලින් ඉරක් අඳිනවා. එතකොට ඔයා මේකේ පපුව වට බෙදීම 4 එකතු කිරීම අඟල් 2 ගත්ත අගයම මෙන්න මේ වාටිය රේඛාවෙන් ලකුණු කරලා මෙන්න මෙහෙම කෙලින් ඉරක් ඇඳ ගන්න පුළුවන්. මෙහෙම කෙලින් රේඛාවක් ඇඳ ගන්න. ඒ ඇඳගත්ත කෙලින් රේඛාවේ මම ටේප් එක පාවිච්චි කරලා මෙහෙම හරිමැද හොයා ගන්නවා. මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ඇතුළටත් අඟල් භාගයක් ලකුණු කරලා මෙන්න මෙහෙම ෂර්ට් එකේ අංශ හැඩය ඇඳ ගන්නවා. ඊළඟ මම මෙතන වාටිය මෙන්න මෙහෙම හැඩ කරගන්නවා. මේකේ පැහැදිලිව රේඛා පේන්නේ නැත්නම් මම කලින් කොලේ ඇඳලා තියෙනවා අන්න ඒක බලන්න. ඊළඟට මෙතින් ඉඳන් පල්ලෙහාට කරවට බෙදීම 4 කියලා එන උත්තරේ මාක් කරනවා. මෙතින් ඉඳන් හරහට කරවට බෙදීම 4 කියලා ආපු උත්තරෙන් අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරනවා. ලකුණු කළා මෙහෙම කොටුවක් ඇඳලා ඔයා රවුම් කර හැඩයක් ඇඳ ගන්න. ඊළඟට අපි මෙන්න මෙතන අඟල් 2කින් ඇතුළට නවලා ඉදිරිපස පළුව කපා ගමු. ඉදිරිපස පළුව කපා ගත්තාම ඔයාලට මෙන්න මේ විදිහට කොටස් දෙකකට තමයි ලැබෙන්නේ. මම මෙන්න මෙතන අඟල් දෙකක් තිබ්බේ එතනින් මෙහෙම කට් මාක් එකක් දා ගන්නවා. එතන යටිනුත් මම
මෙන්න මේ විදිහට කට් මාක් එකක් දාගන්නවා. ඊළඟට මම රෙදි කෑල්ලක් දෙකන නවල අරගෙන පිටිපස්ස පළුව තමයි කපා ගන්න යන්නේ. ඔයා මෙතන අඟල් දෙකක් වැඩිපුර තියලා තියෙනවා බොත්තම් අල්ලන තීරුවට. ඒ අඟල් දෙකයි තවත් අඟල් භාගයකුයි ඉස්සරහට එන විදිහට මෙන්න මේ ආකාරයට අර නමාගත්ත රෙදි කෑල්ල උඩ ඉදිරිපස පළුව තියාගන්න ඕනි. අර අඟල් දෙකත් එක්ක තවත් අඟල් භාගයක් ඉදිරියට එන විදිහට තමයි මෙන්න මේ විදිහට ඉදිරිපස පළුව තියාගන්නේ. එහෙම තියාගෙන මම මෙහෙම උරහිස් රේඛාවේ තියෙන විදිහටම ඇඳ ගන්නවා. උරහිස් රේඛාවේ තියෙන විදිහටම ඇඳගෙන උරහිස් කෙළවරේ ඉඳලා රැගර් රේඛාවට යනකම් මෙන්න මෙහෙම කෙලින් ඉරක් ඇඳලා පිටුපස අත්කට හැඩය ඇඳ ගන්නවා. ඊළඟට ඉතිරි ටික නම් ඒ විදිහටම ඇඳගෙන පිටිපස්ස පළුව කපා ගන්නවා. ඔයා මෙතනදී කරවල් එහෙම අඳින්න යන්න එපා පිටිපස්ස පළුවට. මෙතනින් මෙහෙම අත්කට කෙලින් රේඛාවක් විදිහට කපාගෙන යන්න. ඊළඟට ඉතිරි අත්කට හැඩය ඒ විදිහට කපනවා. ඊට පස්සේ ඉතිරි ටිකත් ඒ විදිහටම ඉදිරිපස පළුව විදිහටම කපාගෙන යන්න. හරි දැන් ඔයාලට මෙන්න මේ විදිහේ පිටිපස්ස පළුවක් ලැබෙනවා. ඊළඟට අපි මේක යෝක් එක කපා ගන්න කොහොමද කියලා බලමු. මෙන්න මෙතන ඉඳලා පල්ලෙහාට ඒ කියන්නේ මේ උරහිස් කෙළවරේ ඉඳලා පල්ලෙහාට ඔයාට අඟල් 2යි 3 කාලක් මාක් කරන්න පුළුවන්. අඟල් 2යි 3 කාලක් මාක් කළා මෙන්න මේ පැත්තට කෙලින් ඉරක් අඳින්න. ඊළඟට ඇඳගත්ත රේඛාවෙන් උඩ කෑල්ල වෙන් කරලා කපා ගන්න. මේ කපාගත්ත කෑල්ල අයින් කළාම දාන්න ඒක අපිට අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා කොටස අරගෙන තමයි අපි ඊළඟට යෝකේ කපන්නේ. මේ වගේ තවත් රේඛාවක් අරගෙන මේ විදිහට තියාගන්න. ඒ කියන්නේ මෙහෙම රෙදි කෑල්ලක් අරගෙන ඒකෙන් ඔයා මෙහෙම අඟල් භාගයෙන් ඉරක් ඇඳලා ඒක උඩින් පිටිපස්ස පළුව තියාගන්න. ඒ විදිහට පිටිපස්ස පළුව තියාගෙන ඒක උඩින් අර කලින් කපාගත්ත ඉදිරිපස පළුවක් තියාගන්න ඕනි. පිටිපස්ස පළුව උඩින් ඉදිරිපස පළුව තියාගන්න ඕනි. එතකොට ඔයා අර කලින් පිටිපස්ස පළුව කපා ගන්න පාවිච්චි කරේ අන්න ඒ විදිහටම තමයි මේක උඩින් මේක තියාගන්න ඕනි. මෙන්න මෙහෙම පිටුපස පළුව උඩින් ඉදිරිපස පළුව තියාගෙන අර අපි පිටිපස පළුව අඳින්න කලින් භාවිතා කරපු ආකාරයෙන්ම ඉදිරිපස පළුව ඒක උඩින් තියාගෙන මෙතන මේ උරහිස් රේඛාවේ විදිහටම ඇඳ ගන්න. අපි මෙහෙම උරහිස් රේඛාවේ විදිහටම ඇඳගෙන උරහිස් කෙළවරේ ඉඳලා රැගර් රේඛාවට යනකම් ආයසරයක් අර කෙලින් රේඛා කොටස මෙන්න මෙතන ඇඳ ගන්නවා. උරහිස් කෙළවරේ ඉඳන් රැගර් රේඛාවට යනකම් කෙලින් ඉරක් ඇඳලා පිටුපස පළුවේ අත්කට හැඩය ඇඳගත්තා. ඒ විදිහට ඒ රේඛාවත් ඇඳලා මෙන්න මේ උරහිස් පළල කියන ප්‍රමාණය මාක් කරගෙන මේ රේඛාවේ උරහිස් පළලත් මාක් කරගෙන මේ ඔක්කොම ආට අයින් කරගන්න පුළුවන්. ඊළඟ මේ ඔක්කොම අයින් කරලා ඇඳගත්ත උරහිස් රේඛාව ඉඳන් උඩට ඔයා අඟල් 2ක් උස්සන්න ඕනි. ඒ කියන්නේ මෙතන ඉඳන් උඩට ඔයා මෙන්න මේ විදිහට අඟල් 2 ගානේ මාක් කරලා උරහිස් රේඛාව අඟල් 2ක් ඉහළට ඔසවන්න ඕනේ.
ඊළඟට අලුත් උරහිස් කෙලවර ඉඳලා පල්ලෙහාටත් කෙලින් ඉරක් අඳින්න. ඊට පස්සේ මේ කර පළල ප්‍රමාණය එහෙම නැත්නම් උරහිස් පළල ප්‍රමාණය උඩ රේඛාවෙත් ලකුණු කරලා මෙතන ඉඳන් පල්ලෙහාට අඟල් 1.5ක් මාක් කරලා මෙන්න මේ විදිහට පිටුපස කර හැඩය ඇඳ ගන්න. ඊළඟට තියෙන්නේ අපිට මේ යෝග් කොටස් දෙක කපා ගන්න. ඔයාලට මෙන්න මේ විදිහේ යෝග් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. අපි මෙහෙම යෝග් එක කපා ගන්නවා. යෝග් එක කපා ගත්තාම පිටුපස්ස පළුවට මෙන්න මේ විදිහට තමයි ඔයා ඇටච් කරන්න ඕනි. එතකොට ඔයාලට මෙහෙම පිටිපස්ස පළුව ලැබෙනවා. මෙන්න මේ ආකාරයේ යෝග් කොටස් දෙකකුත් ලැබෙනවා. මේවා ටික මහන විදිහ මම ඉස්සරහට පෙන්නන්නම්. ඔයාට මේ විදිහේ ඉදිරිපස පළු දෙකක් ලැබෙනවා. ඊට පස්සේ පිටිපස පළුව ලැබෙනවා. පිටිපස පළුවට යෝග් කොටස් දෙකකුත් ලැබෙනවා. හරි දැන් මහන විදිහ බලමු. මෙන්න මේ විදිහට එක යෝග් කොටසක් මේ පැත්තෙන් තියාගෙන අනිත් යෝග් කොටස අනිත් පැත්තෙන් තියාගන්න ඕනි. එතකොට ඔයා මෙතෙන්දී කන පිට හොඳට බලන්න ඕනේ. මම මෙහෙම පිටුපස්ස පළුව ගත්තා. ඒ පිටිපස්ස පළුව උඩින් එක යෝග් කොටසක් තියාගත්තා. මෙන්න මේ විදිහට එක යෝග් කොටසක් තියාගෙන මේක අනිත් පැත්ත හරවලා අනිත් පැත්තෙන් තවත් යෝග් කොටසක් ඊළඟට කපාගත්ත යෝග් කොටස තියාගන්නවා. මෙහෙම යෝග් කොටස් දෙක තියාගෙන ඔයා මැහුමක් මහ ගන්න. එතකොට ඔයා අඟල් භාගයකින් මේක මහ ගන්න ඕනි. මෙන්න මේ විදිහට යෝග් කොටස් දෙක දෙපැත්තට හිටින විදිහට තියාගෙන අඟල් භාගයකින් ඔයා මහ ගන්න. මම මේ විදිහට අඟල් භාගයකින් මහගෙන යනවා. මහගත්තාම ඔයාට මෙන්න මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. මේ පැත්තෙනුත් මෙන්න මේ විදිහට ලැබෙනවා. ඊට පස්සේ ඔයාට කැමති නම් උඩින් අවුට්ලයින් එක ගහ ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි මේකේ උරහිස් මූට්ටු කරන්න යන්නේ. උරහිස් මූට්ටු කරනකොට කිසිම මැහුමක් පේන්නේ නැතුව ෂර්ට් වල උරහිස් මූට්ටු කරන්න ඕනි. ඒ නිසා මම මෙන්න මේ විදිහට මහගත්ත පිටිපස්ස පළුව මුලින්ම ගන්නවා. ඊළඟට ඒක උඩින් ඉදිරිපස පළු දෙක තියා ගන්නවා. එතකොට ඔයා මෙතෙන්දිත් හොඳ පිට කන පිට බලන්න ඕනි. දැන් මගේ මේ උඩින් තියෙන්නේ කන පිට, ඇතුළට තියෙන්නේ හොඳ පිට. මෙතෙන්දිත් එහෙමයි මම මේ උඩින් තියාගෙන ඉන්නේ කන පිට.
මෙන්න මෙතන ඇතුලෙන් තියෙන්නේ හොඳ පිට. ඊට පස්සේ පිටිපස්ස පළුවෙන් මේ හොඳ පිට උඩින් හොඳ පිට තියාගෙන තමයි තියෙන්නේ. එතකොට මේ මගේ උඩින් තියෙන්නේ කන පිට. මෙන්න මේ විදිහට පිටිපස්ස පළුව උඩින් ඉදිරිපස්ස පළුව දෙකම තියාගෙන ඔයා මෙහෙම යටින් උඩට නවා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට යටින් උඩට යම්කිසි කොටසක් නවාගෙන මෙහෙම නවාගෙන ඊට පස්සේ චුට්ටක් උඩට යනකම් රෝල් කරගෙන යන්න ඕනේ. මෙහෙම පොඩ්ඩක් නවාගෙන උඩට යනකම් රෝල් කරන්න. මෙන්න මෙතෙන්ට යනකම් විතර මෙන්න මේ විදිහට රෝල් කරගෙන මෙන්න මෙහෙම ඉදිරිපස පළුවේ මේ කෑල්ල ගන්නවා. ඒත් එක්කම අර යෝක් කොටසේ තවත් කෑල්ලක් මෙන්න මේ පැත්තට ගන්නවා. ඉදිරිපස පළුවයි ඒ යෝක් කොටසේ තවත් කෑල්ලකුත් මේ පැත්තට අරගෙන මෙන්න මේ විදිහට ඔයා හරව ගන්න ඕනේ. හරවගෙන මේ කෑලි තුනම එකට අල්ලගෙන උරහි ස්මූට්ටු කරගන්න ඕනේ. මෙහෙම මේ කෑලි තුනම එකට හිටින විදිහට අල්ලගෙන ඔයා උරහි ස්මූට්ටු කරගන්න. මම මේක ආයසරයක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට යටින් මුලින්ම කොටසක් නවාගෙන උඩට යනකම් රෝල් කරගෙන එන්න. රෝල් කරගෙන ඇවිල්ලා ඉදිරිපස පළුවේ කෑල්ලක් ගන්නවා. ඊළඟට යෝක් එකේ තවත් කෑල්ලකුත් ගන්නවා. මෙහෙම ඉදිරිපස පළුවේ කෑල්ලයි යෝක් එකේ තවත් කෑල්ලකුත් අරන් මෙන්න මේ විදිහට තියාගෙන මේක අනිත් පැත්තට හරවා ගන්න. මේ පැත්තට ඔයා ගන්න ඕනි කෑලි දෙකයි. මෙහෙම කෑලි දෙකක් අරගෙන ඔයා මේක අනිත් පැත්තට හරවා ගන්න ඕනි. හරවගෙන උරහිස් ටික එකට තියලා. එතකොට මෙතන ඔයාට උරහිස් කෑලි 3ක් එනවා. ඒ කෑලි 3ම මෙන්න මේ විදිහට එකට තියාගෙන උරහිස් මූට්ටු කරගන්න. හරි දැන් මම මූට්ටු කරලා පෙන්නන්නම්. මෙහෙම උරහිසත් අඟල් භාගකින් මහගෙන යනවා. මේ පැත්තේ උරහිසත් අඟල් භාගකින් මහනවා. මහලා මෙන්න මේ කරෙන් අත දාලා මේ කෑලි ඔක්කොම ටික එළියට ගන්න. මෙන්න මේ විදිහට කරෙන් අත දාලා මෙන්න මේ කෑලි ඔක්කොම එළියට ගන්නවා. එතකොට ඔයාට කිසිම මැහුමක් පේන්නේ නැතිව උරහිස මූට්ටු වෙලා එනවා. මෙන්න මේ විදිහට කිසිම මැහුමක් පේන්නේ නැතිව උරහිස ලස්සනට මූට්ටු වෙලා එනවා. මෙන්න මේ විදිහට තමයි කිසිම මැහුමක් පේන්නේ නැතුව උරහිස මූට්ටු කරගන්නේ. ඊළඟට යෝක් එක මහගන්නේ මෙන්න මේ විදිහට තමයි.
ඊට පස්සේ ඔයාලට තියෙන මේකේ කොළ එක මහ ගන්න සහ අත් මහ ගන්න. මම කොළ එක මහන එකයි අත් මහන එකයි තවත් වීඩියෝ එකකින් පෙන්නන්නම්.